ලංකාවේ අද වෙනකොට අපි දකින බොහොම අවාසනාවන්ත තත්ත්වයක් තමයි පිළිකා රෝගීන් අතීතයට සාපේක්ෂව වර්තමානයේදී බොහෝ සෙයින් ශීඝ්‍ර ලෙස උත්සන්න වීම. එතනදී බොහොම කනගාටුදායක තත්ත්වයක් වෙන්නේ කිසිදු වයස් භේදයකින් තොරව පුංචි දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා බොහෝ දෙනෙක් අද වෙනකොට මේ අවාසනාවන්ත පිළිකා රෝගී තත්ත්වයට ගොදුරු වෙලා ඉන්නවා. ඉතින් එතනදී ලාංකිකයන් විදිහට අපිට කරන්න පුළුවන් දේවල් බොහොමයක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ සුවිශේෂී වූ වැඩ කටයුත්තක් පිළිබඳවයි අපි මේ කතා බහ ගෙනෙන සූදානම් වෙන්නේ. ඒ තමයි මැයි මාස 10 වෙනිදා මහරගම් පිළිකා රෝහල වෙනුවෙන් සිදු කිරීමට නියමිත සුවිශේෂී මූල්‍යමය පරිත්‍යාගයක් පිළිබඳව අපි කතා කරන්නේ මේ මොහොතේදී. ඉතින් ඒ සඳහා ඔබටත් අවස්ථාව තියෙනවා මේ වැඩ කටයුත්තත් එක්ක අත්වැල් බැඳගෙන ඔබේ දායකත්වයත් අපිට ලබා දෙන්න. ඉතින් මේ වැඩසටහන පිළිබඳව හඳුන්වා දෙන්න බොහොම ගෞරවයෙන් අපි සම්බන්ධ කරගත්තේ මේ මොහොතේදී හොරණ රාජකීය විදුහලේ හිටපු විදුහල්පතිනිය වසන්තා කුලසේකර මහත්මියව. ඉතින් ඔබතුමිය බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අපි මුලින්ම සඳහන් කරමු වසන්ත මහත්මිය දැන් අද වෙනකොට අපි දකිනවා දැන් ගොඩාක් වෙලාවට පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් අපි දකිනවානේ. ඇත්තටම ඒකද මෙවන් වූ කාර්යයකට මුල පුරන්න හේතුව වුණේ? ඔව් දැන් මගේ දායකත්වය මේකට යොමු වෙන්නේ ඇත්තටම මම රාජකීය විද්‍යාලයේ සේවය කරන කාලේ ඉගෙනගත්ත චතුර සඳරුවන් දරුවා දැනට හොංකොං වල ඉන්නේ. එයා දවසක් මට කතා කරලා කිව්වා එයාගේ හීනයක් තියෙනවා. එයාට දුවන්න පුළුවන් හොඳට. ඇත්තටම හොඳ දාවකෙක් විද්‍යාලේ ඉගෙන ගන්න කාලෙදී මහරගම පිළිකා රෝහලට එහෙම නැත්නම් මහරගම අපේක්ෂා රෝහලට යම් මූල්‍යමය පරිත්‍යාගයක් කරන්න එයාගේ හැකියාව යොදා ගන්න ඕනේ කියලා මට කිව්වේ. පුළුවන් නම් කට්ටිය එකතු වෙලා මට මේක සංවිධානය කරලා දෙන්න ලංකාව තුල කියලා. ඉතින් ඇත්තටම ඒක කිව්වහම මම කිව්වේ පුතේ ලොකු වැඩකට අත ගහලා නැහැ උඟ දවසකින්. නමුත් මේ කටයුත්තේ තියෙන වැදගත්කම සහ ඒ වගේ තරුණයෙකුට පිටරටක ඉඳගෙන හම්බ කරන ගමන් මෙහෙම අදහසක් පහළ වෙච්ච එක අගය කරන්න ඕන නිසා මම අපේ හිටපු ගුරුවරුන් හිටපු ශිෂ්‍යයින් සහ චතුරගේ යාළුවන්ව එකතු කරගෙන අපි මේ වැඩේට දායක වෙනවා දැන්. හොඳයි. එතකොට මේ අපි සඳහන් කරමු දැන් මේ වැඩ කටයුත්ත මොකක්ද කවද්ද මේක සිද්ධ වෙන්නේ? අපි මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරමු. ඔව් දැන් මෙතෙන්දී දැන් අපි යම්කිසි ව්‍යාපෘතියක් ආරම්භ කරන්නේ මොන හරි ගැටලුවක් මතුවනාමනේ. දැන් ඇත්තටම ලංකාවට තියෙන ලොකුම ගැටලුවක් මට හිතෙන්නේ මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ පිළිකා රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන එක. පසුගිය වසර 20ක තුල 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් එහෙම කාලෙක දැන් 2023 වාර්තා අනුව 33000ක් වාර්තා වෙනවා. එයින් 19000ක් මරණයටපත් වෙනවා. ඉතින් ඒ වගේ මං හිතන්නේ කාන්තාවන් අතර පිළිකා රෝගයේ පැතිරෙනවා වැඩි. ඉතින් මේ තියෙන බැරෑරුම් ප්‍රශ්නයට තියෙන ලොකුම මං හිතන්නේ හේතු කීපයක් තියෙනවා. එයින් එක් හේතුවක් තමයි සම්පත් හිගකම. එතකොට ඒ සම්පත් කියවහම භෞතික හා මානව සම්පත්. මෙන්න මේ සම්පත් හිගයට යම් දායකත්වයක් සපයන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපේක්ෂා රෝහලේ අරමුදලට ලක්ෂ 50කට වැඩි මුදලක් පරිත්‍යාග කරන්න. ඉතින් ඒ සඳහා අපි කට්ටියම එකතු වෙලා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ තුලින් මං හිතනවා අපේක්ෂා රෝහලට මේ මුදල පරිත්‍යාග කරද්දිම අපි ඒ අතරේ දැන් සමාජ ව්‍යසනයක් වෙලා තියෙනවානේ මේ පිළිකා රෝගයේ වැඩි වෙන්න එක හේතුවක් තමයි වැරදි නිවැරදි ආහාර පුරුදු නැති එක. විශේෂයෙන් අපේ තරුණ පරම්පරාව ළමා පරපුර ළඟ. ඒතකොට මේ ළමා පරපුර දැනුවත් කරන්න ඒ වගේම සමාජයේ දැනුවත් කරන්න මේ රෝගේ සමාජයේ පිබිදීමක් ඇති කරන්න මේකට උදව් කරන්න ඕනේ කියලා මෙන්න මේ කියන පරමාර්ථය ඇතුව තමයි අපි මේ කටයුත්ත කරගෙන යන්නේ. හොඳයි. ඉතින් බොහොම වටිනා කියන පරමාර්ථ රසක් හිතේ තියාගෙන පිරිසක් එකතු වෙලා සංවිධානය කරන වටිනා කියන වැඩ කටයුත්තක්. ඉතින් මේ වැඩ කටයුත්තත් එක්ක ඔබටත් සම්බන්ධ වෙන අවස්ථාවක් තියෙනවා. අපි මේ පිළිබඳව සඳහන් කරන්න. ඊට පෙර ආතු මම කැමතියි ඔබතුමියගෙන් දැනගන්න දැන් මැයි 10 වෙනිදා තමයි මේ වැඩසටහන සිද්ධ වෙන්නේ. එදා දවසේ සිදුවන වැඩසටහන මොන වගේද දැන් ඒ වෙනුවෙන් තිබෙන සූදානම? ඔව් මැයි 10 වෙනිදා අපි පාසල් ළමුන්
වත් සම්බන්ධ කරගෙන ඒ කියන්නේ 100 දෙනෙක් දාවකින් 100 දෙනෙක් චතුරත් එක්ක හොරන් රාජකීය විද්‍යාල පරිශ්‍රයෙන් ආරම්භ කරනවා මැරතන් ධාවනය. එතකොට ඒක අවසාන වෙන්නේ පොකුණු විට කොළඹ පාර හරහා ගිහින් කටුවාවල හන්දියෙන් මහරගමට මහරගම අපේක්ෂා රෝහලට අපි බලාපොරොත්තු වෙන උදේ 6ට ආරම්භ කළා දවල් 12 වෙනකොට අපේක්ෂා රෝහලට යන්න. එතකොට ඒ ගිහිල්ලා එතනදී මේ මුදල පරිත්‍යාග කිරීම තමයි අපේ ඉලක්කය වෙලා තියෙන්නේ. හොඳයි. එතකොට මේ වෙනුවෙන් එකතු වෙන පිරිස දැන් ඔබතුමී සඳහන් කළා මේක අපේ හොරණ රාජකීය විදුහලේ හිටපු ආශිෂ්‍යයක් වෙන චතුරායියගේ සංකල්පයක්. ඒ අනුව තමයි මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. දැන් මේ වෙනකොට තව ලොකු පිරිසක් මේකට දායක වෙලා තියෙනවා. ඔබතුමියත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අපි මේ පිරිස ගැනත් මතක් කරමු. ඔව්. දැන් පළමුවෙන්ම මතක් කරන්න ඕන මේ චතුර මේ කතාව කියපු ගමන් මම ගිහින් හොරන් රාජකීය විද්‍යාලයේ දැනට ඉන්න විදුහල්පතිතුමා හම්බුනේ රංගන විතාන මහත්මයාව ගිහිල්ලා කතා කරාම එයා බොහොම කැමති වුණා මේ වැඩේට. මේ එයා කිව්වේ රාජකීය විද්‍යාලයේ හැම මාසෙකම සුබ සාධක වැඩක් කරනවා. වෙසක් මාසයේ කරන ලොකුම පුණ්‍ය කර්මයක් හැටියට මේක කරමු කියලා. ඉතින් ඒක අපිට ලොකු ශක්තියක්. ඒකම එකතු වෙනවා මගේ කාලේ හිටපු අපේ ගුරුවරු කීප දෙනෙක්ම මේකට එකතු වෙනවා. මම හිතන්නේ නම් වශයෙන් කියන්න අවශ්‍ය නැහැ කියලා. කීප දෙනෙක් මේකතු වෙනවා. ඒ වගේ මේ කාලේ හිටපු ආදි ශිෂ්‍යයෝ ගණනාවක් එකතු වෙනවා. ඒකම චතුරගේ යාළුවෝ කීප දෙනෙක්මත් අපිට මෙතෙන්ට එකතු වෙලා තිනවා. ඒ කට්ටියත් එක්ක තමයි මේ ගමන යන්නේ. හොඳයි. ඉතින් මේ ගමනට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන් කියලා අපි කිව්වනේ. ඉතින් මේ වටිනා කියන කාර්යයට ඔබේ මූල දායකත්වයක් ලබා දීමේ හැකියාව දැන් ඔබට තිබෙනවා. අපි ඊළඟට සඳහන් කරමු විදුහල්පතිතුමී කොහොමද දැන් මේ වැඩ කටයුත්තත් එක්ක කෙනෙක් සම්බන්ධ වෙන්න කැමති නම් කොහොමද ඒ වෙනුවෙන් සම්බන්ධ වෙන්නේ? දැන් සම්බන්ධ වෙන්න පුළුවනි එකක් තමයි මැරතන් ධාවනයේ තියෙනවා. මැරතන් ධාවනයේ දාවකින් හැටියට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒකම අපි සමාජයට දෙන පණිවිඩය තවත් කෙනෙක් අතට ගෙන යන්න පුළුවන්. ඒකම මේ දැන් ලොකු මාර්ගම අපේක්ෂා රෝහලේට මේ ලබා දෙන පරිත්‍යාගය සඳහා ඒ අයට මූල්‍යමය වශයෙන් දායක වෙන්න පුළුවන්. ඒක ඊටාම සුළු මුදලක් වුණත් මම හිතන්නේ මේ වෙලාවේ අපේක්ෂා රෝහලට හුඟක් වටිනවා. එතෙන්දී අපි හොරණ ලංකා බැංකුවේ ගිණුමක් ආරම්භ කරලා තියෙනවා. අපේ අපේක්ෂා සමාජ සේවා සංගමේ නමින්. එතකොට ඒකට ඒ මුදල් පරිත්‍යාග කරන්න පුළුවනේ. මැයි 10 වෙනිදා දක්වාම මැයි 10 වෙනිදා දක්වා එකතු වෙන සියලුම මුදල අපි බාර දෙනවා අපේක්ෂා රෝහලට එදාම. හොඳයි. ඉතින් තිරේ දිස්සන දුරකථන අංක වලට කතා කරන්න පුළුවන්. ඔබට මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍යයි නම් ඒ වගේම අපි ඒ සඳහන් කරපු බැංකු ගිණුමේ තොරතුරුත් ඔබට තිරේ දිස් වෙනවා. ඉතින් ඒ හරහාත් ඔබට පුළුවන් මේ සඳහා ඔබේ දායකත්වය ලබා දෙන්න. දැන් මීට පෙරත් මේ වගේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙලා තිබෙනවද ඔබතුමිය? ඔව්. ඉතින් අපි සේවය මම දැන්ට විශ්‍රාමිකයි. අපි සේවයේ ඉන්න කාලේ හුඟක් ඒ වගේ වැඩ කරලා තියෙනවා. ඒ වගේම චතුරත් හුඟක් ලංකාවට ආවොත් මොනවා හරි සුබ සාධක වැඩක් කරනවා. ඉතින් තව ඉස්සරහටත් අපි මේ සංගමය පිහිටෙව්වේම ඉදිරියේදී තවත් දේවල් කරන්න කැමති පිරිසක් එක්ක. ඒ නිසා ඉතින් අපි ජීවත් වෙන බව දැනෙන්නේ මොනවා හරි වැඩක් කරනකොටනේ. ඉතින් ඒ නිසා ඒ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට. හොඳයි. ඉතින් ඉදිරියටත් මේ කටයුත්ත සිද්ධ වෙන බලාපොරොත්තු වෙනවා. අපි අවසාන වශයෙන් සමාජයේ මොන වගේ පිරිසක්ද මේ වැඩ කටයුත්තත් එක්ක ඉදිරියේදී අත්වල බැඳ ගනීවි? එහෙම නැත්නම් තවත් කෙනෙක්ට ඔබතුමීට ආරාධනා කරන්න පුළුවන් මේ සඳහා එකතු වෙන්න. මොකද ඉදිරියේදී තව වැඩ කටයුතු බොහොමයක් කරන්න තිබෙනවා කියලා කිව්වා. සමාජයේ මොන වගේ පිරිසකටද ඔබතුමී ආමන්ත්‍රණය කරන්නේ මේ වැඩ කටයුත්ත? මං හිතන්නේ අපේ වයසේ කට්ටිය විතරක් නෙමෙයි අපේ වයසේ කට්ටිය දැන් හුඟ දෙනෙක් විශ්‍රාමිකව ඉන්නේ. ඒ අයගේ විවේකේ මේ වගේ ප්‍රයෝජනකාරයකට යොදවන්න පුළුවන්. ඒකම දැනට රැකියාවල නිරත වුණත් ඒ අයට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. මම විශේෂයෙන් අපේ තරුණ පෙළෙන් ඉල්ලනවා ආරාධනා කරන තරුණ පෙළට අනිත් අය ගැන සංවේදී වෙන්න.
හැමතිස්සෙම සහකම්පනය ඇති කරගන්න. ඉතින් ඒ සඳහා මේ වගේ කටයුතු වලට අපිත් එක්ක එකතු වෙලා හෝ නැතුව මේ වගේ කටයුතු වලට දායක වෙන්න කියලා. ඉතින් ඔබේ ආකල්පමය හෝ එසෙත් නැත්නම් චර්යාමය හෝ වෙනසක් සිදු කරගන්නටත් එතුමිය ඔබට ආරාධනා කරනවා විශේෂයෙන්ම මෙවන් වැඩ කටයුත්තක් එක්ක ඔබ සියලු දෙනාට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඒ සඳහා කිසිදු සමාජ තරාතිරමක ભેදයක් නැහැ, වයස් ભેදයක් නැහැ. ඔබ ඕනම කෙනෙක්ට පුංචි හෝ මුදලක් මේ වෙනුවෙන් බැර කරන්න හැකියාවක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම එය මහරගම අපේක්ෂා රෝහලට බෙහෙවින්ම ලොකු අස්වැසිල්ලක්. ඉතින් අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ වැඩ කටයුත්තත් එක්ක අත්වල බැඳ ගන්න කියලා. අපි නැවත වාරයක් මතක් කරනවා තිරේ දිස්වන ඔබට දුරකථන අංක දුරකථන අංකට කතා කරලා වැඩි විස්තර ඔබට දැනගන්න පුළුවන්. ඒ වගේම මේ දිස්වන බැංකු ගිණුමට ඔබේ මුදල් පරිත්‍යාගයන් සිදු කරන්නත් පුළුවන්. ඉතින් මැයි 10 වෙනිදා තමයි මේ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් එදා දවසේදීත් අපිත් එක්ක අත්වල බැඳ ගන්න ඔබට අවස්ථාව තියෙනවා. අපි සඳහන් කරපු මැරතන් තරගයත් එක්ක සම්බන්ධ වෙන්නත් ඔබට අවස්ථාව තිබෙනවා. හොඳයි, එහෙනම් ඔබ සියලු දෙනාට මේ වෙනුවෙන් අත්වල බැඳ ගන්න කියලා ආරාධනා කරන ගමන් ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. තවදුරටත් ඉදිරියේදීත් මේ වගේ වටිනා කියන වැඩ කටයුතු බොහෝමයක් කරන්න ඔබතුමියට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ඔබට නැවතත් ආරාධනා කරනවා එකතු වෙන්න මැයි 10 වෙනිදාට අපි සියලු දෙනා එක්ක.